හෙලෝ ගයිස් අද අපි කතා කරන්න යන්නේ ඉතින් අපිට ගෝල් වලින් කොහොමද නේම් චේන්ජ් කාඩ් එකක් ගන්න කියලා ඉස්සෙල්ලාම මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් ගන්න අපි නේම් චේන්ජ් කාඩ් එකක් ගන්න පළවෙනියටම කරන්න ඕනේ මේකට ඔයාලට සාමාන්‍යයෙන් ළඟ තියා ගන්න ඕනේ ගෝල් 2,30,000ක් ලක්ෂයක් අතර වගේ ගණක් යනවා ඉස්සෙල්ලාම ලක් රොයල් එකට ගිහින් මේ වෙපන් රොයල් එකට ස්ප්‍රින් කරලා මේ තියෙනවා වෙපන් රොයල් එකේ මේ අපිට ඩයිනමික් ඩු මේ මොකද වවුචර් එක. හරිද? ඒ වවුචර් එක අපි ගන්න ඕනේ. ඒක ගන්න සාමාන්‍යයෙන් අපිට කොයින් යනවා 2,30,000ක් විතර. ඔව් ඒ වගේ ගණක් යනවා. මේ ඒක අරගෙන අපි මේ ඕගොල්ලෝ කවුරු යාළුවෙක් එක්ක දාන්න ඕන ඩයිනමික් ඩු මම දැන් තියනවා. මම නම් තාම දාලා නැහැ මං ගාවේ තියෙන අර බොක්ස් එක මේ ඕගොල්ලෝ කවුරු ඉන්නවනම් මට මේ දාන්න පුළුවන් ඩයිනමික් ඩු එක ඊට පස්සේ ඩයිනමික් ඩු එක දාලා ඕගොල්ලෝ කවුරු යාළුවෙක් එක්ක ඒක දැම්මට පස්සේ මෙන්න යාගේ බොක්ස් වගේක් එනවා මෙන්න යාගේ බොක්ස් වගේක් එනවා ඒ බොක්ස් වල දැන් මම ඒක දාලා නිසා ඕගොල්ලන්ට පෙන්වන්න විදියක් නැහැ ඒ බොක්ස් වල තියෙන මේ නේම් චේන්ජ් කාඩ් එක හරිද ඒ නේම් චේන්ජ් කාඩ් එක ගන්න ඕනේ. ඒකේ පොයින්ට් එකක් තමයි තියෙන්නේ. ඒකේ දෙවෙනි බොක්ස් එකෙන් තමයි අපි ගන්න ඕනේ. මම කියන්නේ ඕගොල්ලන්ට මට. ඒ බොක්ස් එකේ පොයින්ට් එක යවන්න සමහර සබ්ජෙක්ට් තුනක් යනවා. මේ ඒක ඉක්මනට යවා ගන්න ඕන නම් ඕවා ඩයිනමික් ඩු එක දාපු කෙනා ඉන්නේ. ඒ දාපු කෙනායි ඔයයි අතර ගිෆ්ට් එකක් ගන්න. ඕන ඕගොල්ලන්ට පෙන්නන්න. මම අර පෙන් කෙනෙක් අරගෙන සෙන්ඩ් ගිෆ්ට් එකේ දැන් ඔයගොල්ලන්ට මේ අඩුම ඔය යවන්න තින්නේ ගිෆ්ට් එකට මෙන්න මේක. මෙන්න වෝල්පේපර් කොයින් 5000කට මේ සහ තව කැරක්ටර්ස් ඉන්නවා. කැරක්ටර්ස් යවන්න පුළුවන්, පෙට්ස්ලා යවන්න පුළුවන්. ඔය වගේ ගොඩක් දේවල් යවන්න පුළුවන්. ඉතින් ගොඩක් දේවල් අර දෙක විතරයි. එහෙනම් ඉතින් ඔයගොල්ලොත් කරලා බලන්න. සහ මාත් එක මට ඩයිනමික් ඩු එක තියලා දාන්න කෙනෙක් නැහැ. දාන්න කෙනෙක් ඉන්නවනම් මේ ID එකත් එක්ක මට පොඩක් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අදට ගිහින් එන්න. good bye.